බලේනේ. බලේ SI එකේ මොකද්ද? SI එකේ අන්තර්ජාතික. නිව්ටන් නේ. අර නිව්ටන්ට මේකක් දෙන්න ඕනි මට. ගෞරවයක් දෙන්න ඕනි මට සංකේත දුන්නා කිව්වනේ එයාගේ නමට. පීඩනේ. පීඩනේ පැස්කල්නේ. ඒක පැස්කල්ට ගෞරවයක් දෙන්නනේ. බලයක් කියන්නේ මොකක් හරි තල්ලු කිරීමක් නැත්තම් ඇදීම. බලයෙන් කරන්න පුළුවන් වෙනස්කම් මොනවාද? මොකක් හරි වස්තුවක් ඕන නම් චලනය කරන්න පුළුවන් නේ. චලනය කරන වස්තුව නිශ්චල කරන්න පුළුවන්. ආයි හැඩය වෙනස් කරන්න පුළුවන්. වේගය වෙනස් කරන්න පුළුවන්. දිශාව වෙනස් කරන්න පුළුවන් නේ. නිකන් මේ අපි ඒ පාඩම් දෙකම ගියේ එකගොල්ලෝ නේද? ඔව්. ඉක්කඩියම්. නෑ පොතේ ගියේ එහෙම තමයි. ඔව්. නිව්ටන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් කීයද? 10ක් නේ. ඔව්. මේ විද්‍යාගාර තියෙන්නේ නිව්ටන් තරදී තියෙනවනේ විද්‍යාගාරේ. කිලෝග්‍රෑම් එක පැත්තකින් යනවා අනිත් පැත්තෙන් නිව්ටන් යනවනේ. බැලුවනේ බලන්න. දුන්නේ බලන්න නෑ. විද්‍යාගාර තියෙනවා. හොඳ ඉස්කෝලේ අර මේ කැඩිලා ඔය පොල් කඩු ලෝරි වල කට්ටිය ගාව තියෙන තරාදී. අන්න ඒ වගේම එකක්. ඒක එක පැත්තක කිලෝග්‍රෑම් තියෙන එක පැත්තක නිව්ටන් තියෙනවා. අරක දෙක තියෙන අර පොල් කඩු විකුණන යන කට්ටිය ගාව තියෙන අන්න ඒ වගේ. බලේ තියෙනවා කියවනේ උපයෝගීතා ලක්ෂ්‍ය. අර බෝතලේ මෙහෙම අරන් කරේ. බෝතලේ මෙහෙම තල්ලු කරනවට වඩා මෙහෙම තල්ලු කරොත් එහේ වැටෙනවානේ. ඒ කියන්නේ මෙතනදී උපයෝගීතා ලක්ෂ්‍යය මේ හරිය. මෙතෙන්දී මේ හරියනේ. ඒ බලයේ යෙදෙන ලක්ෂ්‍යය නේද උපයෝගීතා ලක්ෂ්‍යය කියන්නේ. ඊළඟට මේ උපයෝගීතා ලක්ෂ්‍ය අර්ථ දෙකකින් මොකද්ද? හරියට අපි ලියන භාෂාවෙන් කිව්වොත් එහෙම. වස්තුව චලනය කිරීම සඳහා ඒ මත බලයක් යොදන ලක්ෂයනේ. අර බලයක් නිරූපණය කරන විදිය කියලා දුන්න නේද? මෙහෙම පෙට්ටිය තියෙනවා නම් මෙයාට නිව්ටන් 10ක බලයක් යෙදෙනවා නම් මෙතනින් උපයෝගීතා ලක්ෂ්‍ය ලකුණු කරන්න ඕනේ. බලයේ යෙදෙන දිශාව ඒ විදිහට දාන්න ඕන. ඊළඟට මෙන්න මේ බලයේ විශාලත්වය අනුව දිග වෙනස් වෙනවා කිව්වා නේද? දැන් මෙයා නිව්ටන් 10යි නා. දැන් මෙයාට නිව්ටන් 5ක බලයක් දෙන්න ඕනේ නම් මේ පැත්තට. ඒකයිට වඩා දිග අඩුවෙන් අදින්න ඕනේ. ඔව්. මෙයා සෙන්ටිමීටර 2ක් දුරයි නම් මෙයා සෙන්ටිමීටර 1ක් දුර වෙන්න ඕනේ නේද? ඒක හරියට බල්ලි වල අදින්න ඕනේ. ඒ කියන්නේ බලයන් නිරූපණය වෙන්නේ එයාගේ උපයෝගීතා ලක්ෂ්‍ය ලකුණු කරන්න ඕනේ. මනින්න ඕනේ.